ආයිබෝන් ඔයගොල්ලෝ දන්නවා මම මේ වීඩියෝ වලින් දාන්නේ ගොඩක් වෙලාවට ලංකාවෙන් පිටරටකට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට වැදගත් වෙන තොරතුරු තමයි මම ගොඩක් වෙලාවට දාන්නේ. ඉතින් අද කතා කරන්න හදන්නේ මම ජොබ් මාකට් එක ගැන. විශේෂයෙන්ම යුරෝපෙට එහෙම නැත්නම් UK මේ USA ඊට අමතරව ඕගොල්ලෝ යන්න ඉන්නවා නම් කැනඩා, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත මෙන්න මේ වගේ රටවල් වලට යන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න. ගොඩක් වෙලාවට මම ඒ රටවල් ගැන කතා කරන්නේ මේ රටවල් ටිකට එන අය ගොඩක් වෙලාවට ජොබ් එකක් ලංකාවේදීම හොයාගෙන එන්නේ නැහැ. ඇවිල්ලා තමයි ජොබ් එකක් හොයාගන්න හදන්නේ. ඒකට හේතුව තමයි එන අයගෙන් වැඩි හරියක් එන්නේ එක්කෝ ස්ටුඩන්ට් කෙනෙක් විදියට එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් එක්ක එන ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදියට. ඊට අමතරව ඔයා වර්ක් වීසා ජොබ් එකක් හොයාගෙනම එනවා නම් ප්‍රශ්නයක් නැහැ. මෙහි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ඕන තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට එන්නේ. හේතුව තමයි ගොඩක් වෙලාවට දැන් ලංකාවේ ඉඳන් එනකොට ඕගොල්ලෝ දන්නේ නැහැ මෙහි ජොබ් මාකට් එකේ ජොබ් තියෙනවද, ඒ ජොබ් වලට ඕන මොනවද ක්වොලිෆිකේෂන් මොනවද, ඒ ජොබ් එකකට ගෙවන සැලරි එක කොහමද, මේ වගේ දේවල් ගැන හරියටම දැනගෙන නෙමෙයි එන්නේ. එතකොට ඇවිල්ලා ඕගොල්ලෝ මොකක් හරි තියෙන ජොබ් එකක් හොයාගන්නවා කියලා තමයි එන්නේ. මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි සමහර කෙනෙක් එන්න පුළුවන් A level ඉවරලා ඔයාගේ higher study වලට එන්න පුළුවන් මේ රටකට. එහෙම නැත්නම් ඔයා කැම්පස් ගිහිල්ලා ඉවරලා ඔයාගේ ඩිග්‍රී එක ඉවර කරලා ඔයා මේ රටකට එන්න පුළුවන් ඔයාගේ higher study වලට. එතකොට මෙන්න මේන දෙගොල්ලම එන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි ජොබ් එකත් මේ පිට රටකදීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ජොබ් එකක් කරනකොට එන ප්‍රශ්නේ තමයි පළවෙනි දේ ඔයා ජොබ් එක ඉගෙන ගන්න ඕන. දෙවෙනි එක තමයි ජොබ් එකේ කල්චර් එක. ඒ කියන්නේ ඔයා වැඩ කරන ආයතනයේ හරිය එතන ඉන්න වැඩ කරන අනිත් අයගේ කල්චර් එක ඔයා ඉගෙන ගන්න ඕන. ලංකාවේදී නම් මේක ඔයාට කතා බහ කරලා මොකක් හරි ඔයා දන්න අඳුරන විදියකට ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේ වැදගත්ම දේ තමයි මේ රටවලට ආවහම ඔයාට වැඩ කරන්න වෙන්නේ එක රටක ඉන්න කොට්ටාසයක් එක්ක නෙමෙයි. ගොඩක් වෙලාවට ඔයා වැඩ කරන තැන 10 දෙනෙක් හිටියොත් ඒ 10 දෙනා සමහර රටවල් 4ක 5ක අය වෙන්න පුළුවන්. එතකොට එක එක අය එක එක කල්චර් වලින් ආපු අය තමයි ඉන්නේ. එතකොට මෙන්න මේ දේත් ඔයා ජොබ් එක ඉගෙන ගන්න ගමන්ම, ඒ කියන්නේ ජොබ් එක කරන ගමන් මේ දේත් ඔයා පුරුදු වෙන්න ඕන. මෙතෙන්දි මම මේ ජොබ් එකේ කල්චර් කියන එකෙන් අදහස් කරන්නේ ලංකාවේදී නම් අපි ජොබ් එකක් කරනකොට ගොඩක් වෙලාවට අපේ ආයතනයක ඉන්නේ වැඩිපුරම ඉන්නේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු. එතකොට ඒගොල්ලෝ කොයි වෙලේවත් ඔයාට ලොකුවට මෙයා මේ ජොබ් එකට හරියන්නේ නැහැ මොනවා හරි ඒ වගේ ප්‍රශ්න එනවා අඩුයි. කොහොම හරි බලන්නේ අතින් අල්ලගෙන මොකක් හරි කරගෙන ඔයාවත් ඒ ගමන එක්කගෙන යන්න. හැබැයි මේ රටවලට ආවම එහෙම වෙන්නේ නැහැ. මම ඔයාලට කිව්වේ ඔයා වැඩ කරන තැන සමහර රටවල් 4ක 5ක අය ඔයත් එක්ක එකට වැඩ කරන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ ආයතනයේ වැඩ කරන ඔයාට උඩින් ඉන්න අය ඔයා ගැන ෆීඩ්බැක් ගන්න ඔයත් එක්කලා වැඩ කරන අයගෙන්. එතකොට ඒගොල්ලන්ට උවමනාවක් නැහැ ඔයා ගැන හොඳ කියලා ඔයාව අතින් අරන් යන්නේ. එහෙම හම්බෙන එහෙම හොඳ කියන කෙනෙක් හම්බුනොත් හොඳයි. හැබැයි එහෙම කියන්නේ නැති කෙනෙක් හම්බුනොත් ඔයාට වෙන්නේ ඔයාගේ ජොබ් එක නැති කරගන්න. හේතුව තමයි මේගොල්ලෝ මේ ෆීඩ්බැක් එක ගන්න, ඒ වගේ මේ ගන්න ෆීඩ්බැක් මේගොල්ලෝ බලනවා. ඒකින්ද ඒ ගැන හරියට පොඩ්ඩක් අවබෝධය තියාගන්න. මොකද මේ පිටරටකට ආවහම ජොබ් එකක් කියන්නේ ලොකු තරඟයක්. ඒකින්ද හැමෝම බලන්නේ තමන්ගේ ජොබ් එක පරිස්සම් කරගන්න. ඒව නැතුව තව කෙනෙක්ගේ ජොබ් එකක් මේ පරිස්සම් කරලා දෙන්න කවුරුත් එන්නේ නැහැ. ලංකාදී වගේ අර අතින් අල්ලගෙන එහෙම එක්කගෙන ගිහිල්ලා මෙයා පව් මෙයාට අපි chance එකක් දෙන්න ඕන. ඒ කියන්නේ පව් කියන කතන්දරේ එහෙම දුකට ජොබ් එකක් දෙන එක මේ රටවල කොහොමඩත්ම වෙන්නේ නැහැ. හරි දැන් ඊළඟට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙච්චර ලොකු තරගයක් තියෙනවා කියන්නේ ජොබ් නැද්ද නැත්නම් ජොබ් අඩුයිද මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා හිතනවනේ. ඇත්තම කතාව ගත්තොත් ජොබ් තියෙනවා. ජොබ් නැහැ නෙවෙයි. ඇත්තටම ජොබ් තියෙනවා. ඇති වෙන්න ජොබ් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ජොබ් වලට හරියන ක්වොලිෆිකේෂන්, ඒ කියන්නේ ඒ ජොබ් වලට හරියන එක්ස්පීරියන්ස් සුදුසුකම් ලංකාවෙන් එන අයට ගොඩක් වෙලාවට නැහැ. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ලංකාවෙන් අපි ලංකාවේදී කරලා එන ජොබ් මේ රටවලට ආවම ඒ සමාන ජොබ් එකක් හොයාගන්න නැහැ. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන එකම ජොබ් එකක්, ඒ කියන්නේ මෙහෙ කරන එක ජොබ් එකක් ලංකාවේදී 4 දෙනෙක් විතර වගේ කරනවා. මෙන්න මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ලංකාවේදී ජොබ් එකක් කෑලි කෑලි වලට කැඩිලා පොඩි කොටසක් තමයි කවුරු හරි එක්කෙනෙක් කරන්නේ. එතකොට මේ රටවල් වලට එනකොට ඒ ජොබ් එක එකට එකතු වෙලා තමයි ඒ ජොබ් එක කරන්නේ. දැන් ඔයගලන්ට උදාහරණයක් විදිහට කිව්වොත් මෙහා මුල් දවසක මම ගියා වැඩකට. ඉතින් ඒ ගියාම එළිය ලෑන්ඩ්ස්කේපින් එකක් තමයි තිබුණේ. අපි ගිහිල්ලා එතන ගිහිල්ලා මැෂින් ටික සෙට් කරලා වැඩේ කරගෙන යන අතරමඟදී කරන්ට් එක ගියා. මොකක් හරි දෙයක් වෙලා. මොකද මෙහි කරන්ට් එක පාවිච්චි කරනකොට ඒකට අර වෙනම යුනිට් එකක් තියෙනවා. ඒකට ගහලා තමයි මැෂින් එක ගහන්න ඕන. එතකොට ඒ අදාළ යුනිට් එකත් පාවිච්චි කරලා ඒ තියෙන හරි විදියට තමයි අපි කරන්ට් එක අරගෙන තිබුණේ. හැබැයි ඒත් කොහොම හරි මොකක් හරි හේතුවකට කරන්ට් එක ගියා.
ඊට පස්සේ ටික වෙලාවක් අපිට වැඩ කරගන්න දෙයක් නැතුව හිටියා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කෝල් කරලා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ආවා. දැන් මගේ ඔළුවේ තිබුණේ ඇත්තටම මේ පළවෙනි වතාවට තමයි මමත් ඒක දැක්කේ. දැන් මගේ ඔළුවේ තියෙන ඇත්තටම දැන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් අර ලොරියක් එනවා. ඊට පස්සේ ඒකේ 4-5 දෙනෙක් පිටිපස්සේ එනවා. මේ ඉනිමග තියෙනවා, බඩු මුට්ටු ටිකක් තියෙනවා. ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. දැන් ඕකනේ සාමාන්‍යයෙන් ක්‍රමේ. මෙහි ඇත්තටම දැන් එතන වැඩේ කරගෙන ඉන්න ගමන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ආවා අර ක්‍රූ කැබ් එකක්. එලවන් ආවේ එක මිනිස්සයයි. ඊට පස්සේ ඒ මිනිස්සම බැස්සා. බැහැලා එයා මේකේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඔක්කොම ගෙදර අයිති එක්කෙනාගෙන් විස්තර ටික ගත්තා. ඊට පස්සේ අර අපි ගහලා තිබ්බ මැෂින් ඒවා ටිකක් චෙක් කරලා බැලුවා. ඒවැ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයාම තනියම ප්‍රශ්නේ මොකක්ද කියලා හෙව්වා. ඔයාලා එයාම තනියම අර ගෙනාවු බඩු ටික අරගෙන ඔක්කොම කරගෙන ඒ ටික බාලා ඒ ටික ඔක්කොම සෙට් කරලා එයා ඒ වෙලාව අරගෙන අර කරන්ට් එකේ තිබුණු මොකක් හරි ඒකේ තිබුණු ප්‍රශ්නේ හැදුවා. හදලා එයාම බිල් එක දාලා සේරම කරලා ආපහු බඩු ටිකත් පටවගෙන අර තනි මිනිස්සයා තමයි ගියේ. එතකොට දැන් ඔයා හිතන්නකො ලංකාවේදී මේක වුණා නම් කොහොමද වෙන්නේ? ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා, ඔතන සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අර බඩු ටික බාන්න පටවන්න වෙනම එක්කෙනෙක් එනවා. වැඩේ මේ කරන්න තව මිනිස්සෙක් හරි දෙන්නෙක් හරි එනවා. සාමාන්‍යයෙන් 4 දෙනෙක් 5 දෙනෙක් කරන ජොබ් එකක් මෙහෙ එන්නේ එක මිනිස්සයයි. එතකොට ඒ මිනිස්සයා තමයි වාහනේ එලවන් ඉන්නේ. ඒ මිනිස්සයා තමයි වැඩේ චෙක් කරන්නේ. ඒ මිනිස්සයා තමයි වැඩේ කරන්නේ. ඒ මිනිස්සයාමයි ඒකේ බිල් එක දාන්නේ. ඊට පස්සේ ඒ මිනිස්සයාම තමයි බඩු ටික පටගෙන වාහනේ එලවගෙන යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මෙහෙ තියෙන තත්ත්වය. දැන් ওই ජොබ් අඩුයි කියන එකට අඩු වෙනවයි කියන එකට කලින් ගත්ත උදාහරණේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවනේ. එතෙන්දි සාමාන්‍යයෙන් ලංකාවේදී 4-5 දෙනෙක් කරන ජොබ් එක මෙහෙ එන්නේ එක මිනිස්සයයි. එතකොට තව උදාහරණ ටිකක් ඕගොල්ලන්ට කිව්වොත් මම මේ දේවල් කියන්නේ නැත්තරම ඕගොල්ලන්ට අවබෝධයක් ගන්න. මොකද ඕගොල්ලෝ අර ලේසියෙන් මොකක් හරි ජොබ් එකක් හොයාගන්න කියලා හිතාගෙන ආ වුණාට ජොබ් එකක් හොයාගන්න එක අමාරු වෙන්න හේතුව තමයි මෙහි ගොඩාක් ජොබ් වගේක් තියෙනවා. ලංකාවේ තියෙන ජොබ් වගේක් ඒ ජොබ් නෑ මෙහි. ඉතින් ඒක තමයි හේතුව. එතකොට ඒ නැති වෙච්ච ජොබ් වල ඉන්න මිනිස්සුත් අනිත් ජොබ් වලට තමයි මාරුලා තියෙන්නේ. දැන් නැති වෙච්ච ඉතුරු ජොබ් ටික තමයි හිතන්නකො පෙට්‍රල් ෂෙඩ් එකක් ලංකාවේ නම් පම්ප් එකෙන් පම්ප් එකට පෙට්‍රල් ගහන්න මේ මිනිස්සු ඉන්නවා. හැබැයි මෙහෙ එහෙම නැහැ. මෙහෙ පෙට්‍රල් ෂෙඩ් එක තියෙනවා, පම්ප් ටික තියෙනවා. එතකොට සල්ලි ගෙවන්න ඕන අපි, පෙට්‍රල් ගහ ගන්න ඕන අපි. ඒ කියන්නේ අපි වාහනෙන් බැහැලා අපි මේ ටික කරගෙන යන්න ඕන. ඒක කරලා දෙන්න මෙහෙ කවුරුත් නැහැ. ඊළඟ දේ තමයි බස් එක. බස් එක ගත්තාම ඩ්‍රයිවර් විතරයි ඉන්නේ, කන්ඩක්ටර් කෙනෙක් නැහැ. එතකොට ලංකාවේ ගත්තාම ඒ රස්සාව කරගෙන ලංකාවේ කී දෙනෙක් ජීවත් වෙනවද? පෙට්‍රල් ෂෙඩ් වල කී දෙනෙක් ජොබ් එක කරනවද? හැබැයි මෙහෙදී ඒ ජොබ් ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. මෙහෙ ගොඩක් වෙලාවට හැමතැනකම වැඩ කරන්නේ එක මිනිස්සයයි. ඒකෙන් තමයි මේ ජොබ් මාකට් එක ගොඩක් අර ජොබ් අඩුයි කියන එක මිනිස්සුන්ට දැනෙන්නේ. ඊළඟ දේ තමයි සුපර් මාකට්. සුපර් මාකට් ගත්තාම සාමාන්‍ය ලංකාවේ සුපර් මාකට් වල වගේ මේ කැෂියර් එකෙන් කැෂියර් එකට හැම කැෂියර් එකේම බිල් කරන්න කෙනෙක් නැහැ. මෙහි සමහරලාට කැෂියර් දෙක තුනක වගේ බිල් කරන අය ඉන්නවා. අනිත් ඒවා තියෙන්නේ නිකන් තියෙන්නේ. එතකොට ඒවා සෙල්ෆ් සර්විස් කියන්නේ තමන් ගත්ත බඩු ටික තමන්ම ස්කෑන් කරගෙන තමන් සල්ලි ගෙවලා තමන්ම බෑග් එකේ දාගෙන අරගෙන යනවා. එතකොට ඒවැය තියෙන ජොබ් ටිකකුත් එතකොට ඒකෙන් අයින් වෙලා. ඒ වගේම තව ජොබ් ටිකක් තියෙනවා මේ මම දැකපු දේවල්. ඇත්තටම මම නිව්සීලන්ත වල තමයි මම ඉන්නේ. එතකොට මම කතා කරන්නේ නිව්සීලන්ත වල මම දකින්න දේවල් ගැන. මෙහෙ එනවනම් මෙන්න මේ දේවල් ගැන පොඩි අවබෝධයක් තියාගන්න. එතකොට මෙහෙ නැති වෙලා තියෙන ඊළඟ ජොබ් ටික තමයි ක්ලීනින්. ක්ලීනින් කියන එක සාමාන්‍යයෙන් ලංකාවේ නම් පර්මනන්ට් වෙලා හරි කොහොම හරි මේ ඇතුලේ වෙනම ක්ලීනින් සර්විස් එකක් ඕනම කම්පැනි එකක තියෙනවා. අඩුතරම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. දැන් මෙහෙ ගත්තාම කම්පැනි වල එහෙම කවුරුත් නැහැ ක්ලීනින් කියලා. ඊට අමතරව ගාඩන්. එතකොට ඔය ගාඩන් එකේ වැඩ කරන අය සාමාන්‍ය ලොකු කම්පැනි වල එළියේ ගාඩන් එකේ වැඩ කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. මෙහෙ ඒ ජොබ් එකත් අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ හොටෙල් ගත්තාම හවුස් කීප්. එතකොට මෙන්න මේ ජොබ් එකත් සාමාන්‍යයෙන් පොඩි හොටෙල් වල පොඩි හොටෙල් තියෙනවා. හොටෙල් කිව්වට ඒවා මොටෙල් කියලා තමයි යන්නේ. නැත්නම් එයා B&B මෙන්න මේ වගේ ඒවා තියෙනවා. සාමාන්‍ය කාමර අඩු ඒවා. එතකොට ඒ වගේත් අර හවුස් කීපින් කියන ජොබ් එක ඒ හොටෙල් එකේ ඇතුලේ නැහැ. ඒගොල්ලෝ පර්මනන්ට් අරගෙන කරන්නේ නැහැ ඒ ජොබ් එක. ඊට අමතරව සිකියුරිටි. සාමාන්‍යයෙන් ලංකාවේ ගෙදරක ගේට් එකක් ගාවුණා සල්ලි තියනවා නම් සිකියුරිටි කෙනෙක් ඉන්නවනේ. මෙහෙ මොන කම්පැනි එක කොච්චර කොහොම තිබුණත් කොච්චර ලොකු මොන වටින දෙයක් තිබුණත් මම තාම සමහර තැන් වල සිකියුරිටි කෙනෙක් දැකලාම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට සමහර තැන් වලට ගියාම ගේට් එකකුත් නැහැ. ඉතින් එහෙම තියෙනකොට ඒ ජොබ් එකෙන් වැඩක් නැහැනේ. ඒකින්ද ඔන්න ඔය වගේ කියන සාමාන්‍ය අර තිබුණු ලංකාවේ අපි නිතරම දකින අර ගොඩාක් එළිය කරන ජොබ් වගේක් තියෙනවා ඒවා නැහැ. සමහර තැන් වල ගියාම රිසෙප්ෂන් එකෙත් කවුරුත් නැහැ.
එක්ක රිසෙප්ෂන් එකේ ඉන්න එක්කෙනා එයා මොකක් හරි වෙන වැඩකට එයා කොහෙට හරි ගිහිල්ලා තිබුණොත් ආයි එතන තියන්න වෙන කෙනෙක් නැහැ. ඒ කියන්නේ කම්පැනි එක කොච්චර ලොකු වුණත් රිසෙප්ෂන් කෙනෙකුත් නැති වෙලාවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අර අපි අර හිතන් ඉන්න මේ ඕනම ජොබ් එකක් මොකක් හරි ජොබ් එකක් හොයාගන්නවා කියන එකෙන් එන්න එපා කියන්නේ. එහෙම මොකක් හරි කියන ජොබ් එකක් නෑ මෙහෙ. තියෙන්නේ හැම ජොබ් එකකටම වටිනාකමක් තියෙනවා. ඒකට ප්‍රොෆෙෂන් එකක් තියෙනවා. එතකොට ඒ අදාළ කෙනාට ඒකේ මොකක් හරි සුසුකමක් තියෙන්න ඕන. මෙහි අර මේ ජොබ් වල ලෙවල් නෑ. ඒ ලෙවල් තියෙනවා ලෙවල් වලට අදාළ වටිනාකමක් දීලා තියෙන්නේ. එතකොට ඒ වටිනාකමට හරියන විදිහට ඒ ජොබ් එක කරන්න ඕන. එහෙම නැතුව අර මොනවත්ම සුසුකමක් නැතුව මොකක් හරි කරගන්න පුළුවන් කියන ලෙවල් මේ හිතලාවට ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ කතාව පොඩක් හරියට තේරුම් ගත්තා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ ලංකාවෙන් මේ රටවලට ආවහම සමහර අය ඇවිල්ලා ආපහු යනවා ජොබ් එකක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ ගැන හරියටම අවබෝධයක් නැතුව ආවම වෙන දෙයක් තමයි ඔන්න ඕක. ඒකින්ද ඕගොල්ලෝ මේ කතාව පොඩක් හරියටම තේරුම් ගන්න. තේරුම් අරගෙන එන්න කලින් ඕගොල්ලෝ ඒ අදාළ සුසුකම් ටිකක් හදා ගන්න ඕන. හදා ගන්න ඕන දේවල් ටිකක් මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකට දාන්නම්. ඒ කියන්නේ ලංකාවෙන් එන්න කලින් ඔයාලට ඒ කියන්නේ මාස 3ක් 4ක් වගේ ඇතුළතදී ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඒ පුළුවන් මොන හරි දෙයක් හදාගෙන ඕගොල්ලෝ ආවොත් ඕගොල්ලන්ට ඉක්මනට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒකින්ද බලමු මම ඊළඟ වීඩියෝ එකකදී ඒ අදාළ ජොබ් ටික මොනවද කියලා බලලා ඒකෙන් ඕගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් thank you very much.